නවකවද සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිගෙන් දැඩි තීරණයක්. සබරගමුව සරසවියේ නවකවදය සිද්ධියට සම්බන්ධ වරදකරුවන් හට අපරාධ පනත යටතේ නඩු පවරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශනය වූ වැඩසටහනකට එක්වෙමින්. මේ අතර නවකවදයට මුහුණ දෙන සිසුවෙකුට ඒ පිළිබඳ දැනුම් දීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකම නිලධාරියෙකු යෙදවීමට උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මధుර සෙනවිරත්න මහතා සඳහන් කළේ එක් විශ්වවිද්‍යාලවල පාලක සභාවට අනුයුක්තව එම නිලධාරියා පත් කරන බවයි. මෙවැනි වැදගත් තොරතුරු දැනගන්න ඔබත් මිහිපිට හතරවටේ අපේ YouTube නාලිකාව අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.